ලයෝන්. වාඩි වෙන්නකෝ. පුතේ කැවිලා දිනා මට උදව් කරන්න සාමාන්‍යයෙන් ගෙදරට උදව් කරන්න මොකද කරන්නේ? මොනවා හරි බොන්න දෙනවනේ. හා? නිකන් මාරිනවා. පුතා බොන්න කැමති මොනවද? බීම. බීම කියන මොනවද? බීම වර්ග ගොඩක් තියෙනවනේ. පැණි බීම වලට වඩා හොඳයි නේද මේ කිරි නේද? පැණි බීම හොඳ නෑ නේද බොන්න? හා? ඒක නිසා මම ගෙනාවේ කිරි. මේ පුතාට බොන්න මගේ ළඟ මේ ඇතිද පුතා? ඇතිනේ? පුතා කට අරින්නකෝ. හරි. මේ පුතා කිරි බොන්නයි හදන්නේ. හරි පුතා කිරි රසද? සීනි දාලා නැහැ නේද? ගෙදරදී බොන්නේ මේකෙන්ද? මේකෙන්ද? මේකෙන් නෙමෙයි. ඒ කියන්නේ මම දන්නේ නැහැ. ගෙදරදී බොන්නේ මොකෙන්ද? හරි මේ පුතාට බොන්න මගේ ළඟ කෝප්පයක් තියෙනවා මේක ඇතිද? මේක ඇතුලේ මොකුත් තියෙන්නේ නෑ. දැන් මේ පුතාට බොන්න මම මේ කිරි ටික දාන්න මොකටද? යොක්කෝ. පුතා ඇති නම් ඇති කියන්න මදි නම් මදි කියන්න. ඇතිද මදිද? මගේ කන හෙන උරයි පොඩ්ඩක් හයියෙන් කතා කරන්න. මදි. මදිද? නේ? මදි කියන්නේ කියන්නේ. මදි. හරි. ඒත් මදිලු. ලා? ඇති උනත් මදි උනත් යොක්කෝයේ. මෙච්චරයි ඉඳ තියෙන්නේ. මේ ඇතිනේ. සාමාන්‍යයෙන් මොනවද බොන්න හම්බුනාම මොකද කරන්නේ? රහවල නැහැ. රහ නැත්තම් මොනවද? නෑ. දැන් මේ පුතා රහ බලන්න. රහ බලන්න මොකද කරන්නේ? මෙහෙම ඇඟිලි දික් කරනවා. දික් කරලා මෙන්න මෙහෙම ඒකට මෙසේජ් ඇටිලා. ඊයන්නේ මේක මෙසේජ්. ඔයගොල්ලෝ දන්නවා මේ කිරි හදලා මාස 3යි පරණ. තාමත් මේ කිරි හොඳයි. ඔව්. පැකට් එකේ දුන්නා මාස 3ක් පුළුවන් කියලා පාවිච්චි කරන්න. ඔව්. දැන් ඒක නිසා මේ පුතා මෙන්න එහෙම ඇඟිල්ල දික් කරලා මෙහෙම කරලා අර සිද්ධිය නැහැ කිව්වනේ. මෙහෙම කරලා මෙන්න මෙහෙම කියලා අහලා. එහෙම නෙමෙයි. මෙන්න මේ විදිහට ඇඟිල්ල දික් කරලා. එහෙම අවමැස්සෙක් ඉන්නවා.